සුබ දවසක් මගේ කණේ බිඟු පර්යේෂණ කටයුතු වල මම අද පොඩි දෙයක් ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඇත්තට මෙන්න මේ පෙට්ටියක් තියෙනවා මෙතන මේ දී පෙට්ටියක්. මේක ඇතුලේ මහා කණේ බිඟු ජනපදයක් තිබුණා. ඉතින් මම කරේ ඒ ජනපදය මෙන්න මේ වගේ ලෙවල් බටයක ආධාරයෙන් මේ අලුතෙන් තව පෙට්ටියක් හයි කරලා ඒකට සම්බන්ධ කරා. දැන් ඇත්තටම මේ පරණ ජනපදයේ ඉඳලා මෙන්න මේ ජනපදයට මේ පෙට්ටියට කණේබිඟු ජනපදය ගන්න එක තමයි ඇත්තටම අරමුණ. දැන් මාසයකට විතර කලින් මෙන්න මේ පෙට්ටිය හිටපු රැජින මෙන්න මේ පෙට්ටියට ඇවිල්ලා දැන් බිත්තර දාන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දැන් බැලුවොත් එහෙනම් මේ තාම මෙන්න මේ ලෙවල් බටේ දිගේ පරණ ජනපදයට නැත්නම් පරණ පෙට්ටියට සත්තු ඒත් යනවා එනවා. මොකද මේකේ තවම පැණි සහ පරාග තියෙනවා. මේකෙත් පැණි පරාග සහ දැන් රැජින ඇවිල්ලා බිත්තර දාන්නත් පටන් අරන් දිනවා. අපි බැලුවොත් එහෙම දැන් මෙන්න මෙතන පිරිසුම් දොරටුව තියෙනවා. මෙතනින් තමයි මේගොල්ලෝ එළියට යන්න එන්නේ පරාග පැණි අරන් එන්නේ. තාමත් මේ අලුත් පෙට්ටිය වගේම පරණ පෙට්ටියත් මේගොල්ලෝ පැණි සහ පරාග තැම්පත් කරනවා. ඉතින් අපි මේ පෙට්ටි දෙක ගලවලා බලමු දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අද මම කතා කරන්නේ කණේ බිඟු පාලනයේදී මම ලැබපු සුවිශේෂී අත්දැකීමක් ගැන. මේ මගේ පර්යේෂණ කටයුතු සිදු වෙන අතරතුර තමයි මම මේ වීඩියෝ එක ගන්න. ඇත්තටම මෙන්න මේ පෙට්ටියේ තිබුණ කණේ බිඟු ජනපදයක්. ඊට පස්සේ මම කරේ මෙන්න මේ ලෙවල් බටය ආධාරයෙන් තව පෙට්ටියක් ඒ කණේ බිඟු ජනපදයට එළියෙන් සවි කරා. ඉතින් මේක සවි කරලා දැන් වසරක වගේ කාලයක් වෙනවා. දැන් මාසයකට විතර කලින් මෙන්න මේ අලුත් පෙට්ටියේ මම දැක්කා රැජින ඇවිල්ලා බිත්තර දාන්න පටන් අරන් තියෙනවා. දැන් අද මාසයකට පස්සේ බලනකොට පේනවා ජනපදයේ හොඳට පිලව් වර්ධනය වෙලා තියෙනවා. මේ රැජිනත් අපිට බලා ගන්න පුළුවන් මේ ඉන්නේ මෙතන හරිය රැජින. ඉතින් රැජිනත් ඉන්නවා බිත්තර දාලා තියෙනවා. ඉතින් හොඳ වර්ධනයක් තියෙනවා මාසයකට පස්සේ. ඒ කියන්නේ මේ පරණ පෙට්ටියේ ඉඳලා අලුත් පෙට්ටියට රැජින ඇවිල්ලා බිත්තර දාන්න පටන් අරගෙන මාසයයි. ඊට කලින් ඉඳලම මාස 4-5ක වගේ ඉඳලා පරාග සහ පැණි මේවලට පේන්නේ පරාග සහ පැණි බැඳලා තියෙනවා. මාස 5-6ක වගේ ඉඳලා පරාග සහ පැණි බඳින්න මේගොල්ලෝ පටන් ගත්තා. ඊට පස්සේ යම්තාක් දුරට ඒ ආහාර වර්ධනය වුණාට පස්සේ තමයි ඇත්තටම රැජින අලුත් පෙට්ටියට ආවේ. ඉතින් මම පෙන්වන්න හදන්නේ දැන් මෙන්න මේ පරණ පෙට්ටියේ තත්ත්වය මොකද්ද කියලා. දැන් මේ පේනවා මේකේ අලුත් බිත්තර දැන් මුකුත් නැහැ. මේකේ අලුත් බිත්තර තියෙනවා. මොකද රැජින ඉන්නේ මේ පෙට්ටිය නිසා. මේ පෙට්ටියේ අලුත් බිත්තර නැහැ. අර තිබ්බ පරණ බිත්තර පුපුරලා පැටව ඇවිල්ලා දැන් බිත්තර ඒකේ ෂේ වීගෙන යන්නේ. හැබැයි මේකේ හොඳට පැණි සහ පරාග නම් දැන් නැති තරම්. මොකද පරාග සාමාන්‍ය ඒගොල්ලෝ මේකේ තැම්පත් කරලා තියෙනවා. හැබැයි මේ පරණ පෙට්ටියේ පරාග නැහැ. මොකද මේ දැන් පිරිසුම් දොරටුව තියෙන්නේ මෙතන ඉන්නේ. එළියට යන්න එන්නේ මෙතනින්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මේක දිග ගිහිල්ලා ලෙවල් බටේ දිගේ ගිහිල්ලා මෙන්න මෙතෙන්ද තමයි ලෙවල් බටේ හයි කරලා තියෙන්නේ. ඒතකොට මෙතනින් පරණ පෙට්ටිය ඇතුළට ඒගොල්ලෝ යනවා. එහෙම තමයි තිබුණේ. එතකොට මේ පිරිසුම් දොරටුවේ ඉඳලා ළඟින්ම තමයි ඒගොල්ලෝ පරාග තැම්පත් කරන්නේ ගොඩක් දුරට. ඉතින් අලුත් පෙට්ටිය ඒක නිසා පරාග තියෙනවා. හැබැයි පරණ පෙට්ටියේ පරාග අපිට දකින්න අමාරුයි. කෝෂ එකක් දෙයක් වගේ තමයි තියෙන්නේ. මේක මම තව සුවිශේෂී දෙයක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්න මෙන්න මේ ලොකු පිලා කෝෂ දෙකක් මෙන්න මේ හරිය 2-3ක් පේනවා. ඒ තමයි රැජින කෝෂ. ඉතින් මේ රැජින අලුත් පෙට්ටියට යන්න කලින් රැජින කෝෂ කිහිපයක් ඒගොල්ලෝ හදලා තියෙනවා පරණ පෙට්ටිය ඇතුළේ. ඉතින් දැන් මම අද හදන්නේ මේක මේ දෙක දැන් අද වෙනකම්ම සම්බන්ධ වෙලා තිබුණ එකට. මේ පරණ පෙට්ටියයි අලුත් පෙට්ටියයි. ඉතින් මම අද හදන්නේ මේ දෙක ඩිස්කනෙක්ට් කරන්න. එහෙම නැත්නම් මේ ලෙවල් බටේ සම්බන්ධතාවය අද අයින් කරනවා. එතකොට මෙන්න මේකේ තාම බැලුවොත් මැස්සෝ ඉන්නවා පරණ පෙට්ටියේ.
ඒ වගේම රැජින කෝෂ තියෙනවා, ආහාරත් හොඳට තියෙනවා. ඉතින් මේ රැජින කෝෂ වලින් පිටවන රැජිනියක් අනිවාර්යෙන් එක රැජිනක් මම හිතනවා මේකේ රැජින විදියට ඉදිරියේදී කටයුතු කරයි සහ මේක වෙනම ජනපදයක් විදියට පරණ පෙට්ටිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් ජනපදයේ කොහොමද දැන් ඒක සාර්ථක වෙගෙන යන අලුත් පෙට්ටිය ඇතුලේ. ඉතින් මේක ඇත්තටම මේ මම හිතන්නේ සාර්ථක ක්‍රමයක් අපිට තියෙන කණේබිඟු ජනපදයකින් තව ජනපදයක් බෝ කරගන්න. හැබැයි ඒ හැම අවස්ථාවකම මේ වගේ පරණ පෙට්ටියේදී රැජින කෝෂ ගහයිද එහෙම අපිට තාම කියන්න බෑ. තාම මේක ඇත්තටම පරිශන මට්ටමේ තියෙන්නේ. ඉතින් එහෙම රැජින කෝෂ ගහනවා නම් අනිවාර්යෙන් මේක සාර්ථක වෙනවා. අපි බලමු මේක ඩිස්කනෙක්ට් කරලා කොහොමද ජනපද දෙක වෙන වෙනම වර්ධනය වෙන්නේ කියලා. මම ආයි පාරක් වීඩියෝ එකක් ගේන්නම් මේ රැජින කෝෂ වලින් රැජිනිය එළියට ඇවිල්ලා ජනපදය සාර්ථක වුණාට පස්සේ මම ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.